countries දෙකේම. තව ෆිගර් එකක් මම කියන්නම්. අපි ඩයිවර්සිෆයි කරන්න ඕන ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත් නැත්නම් ෆිල්ම් ටුවරිසම් උත් අර ඇඩ්වර්ටයිසින් ෆිල්ම් පමණක් නෙමෙයි ටීවී සීරීස් ටීවී ඩ්‍රාමාස් එහෙම පැති වලට යන්න ඕන මියුසික් වීඩියෝස්. එතනින් යාට ගිහලා අපි කැච් කරගන්න කන්ට්‍රි එකත් ඩයිවර්සිෆයි වෙනවා නම් හොඳයි. ඉනිෂියල් ස්ටේජ් එකේදී අපිට ටාගට් කරන්න වෙන්නේ ඉන්දියාව වෙන්න පුළුවන්. ඒක මොඩල් එකක් තියෙනවා ටුවරිසම් වල ග්‍රැවිටි මොඩල් ෆොර් ටුවරිසම් කියලා. ඒකේ කියනවා අපිට වඩා සාර්ථක වෙන්නේ ටුවරිසම් ඇක්ටිවිටීස් කරන්න එකක් ඩිස්ටන්ස් එක අඩු අපි සහ ඒගොල්ලෝ අතර ඩිස්ටන්ස් එක අඩු සහ පොපියුලේෂන් එක වැඩි රටවල්. ඒතර ඇත්තටම ඉන්දියා කියලා කියනවා ඒ දෙකම ෆුල්ෆිල් කරනවා අපිට ළඟයි. මෙතුමා කිව්වා වගේ අපේ පාට ඒගොල්ලන්ගේ තියෙන අපේ කල්චර් එක ඒගොල්ලන්ගේ තියෙන ඉන්දියාවේ ගහන ෆිල්ම් එකක් වගේම ලංකාවේ ගහන්නත් පුළුවන්. හරි. අනිත් පැත්තේ ඩිස්ටන්ස් එක අඩුයි. ග්‍රැවිටි මොඩල් එකේ කියනවා ඊළඟ ෆැක්ට් එක පොපියුලේෂන් එක වැඩි නම් ඒ රට අපේ රටට අද්දව ගන්න ලේසි කියලා. ඒ ක්‍රයිටීරියාස් දෙකම ෆුල්ෆිල් කරනවා. හැබැයි අපි ඒකට සීමා වෙන්නේ නැතුව දැන් තායිලන්තේ ෆිගර්ස් ගත්තාම ඒගොල්ලන්ගේ රටවල් ගණනාවක්. ජපාන් තමයි නම්බර් 1 කන්ට්‍රි එක. ජපනීස් ෆිල්ම්ස් තමයි තායිලන්ත වල වැඩිපුරම පෙන්වන්නේ. රයිට් 2016-18 පීරියඩ් එකේ ඇවරේජ් එකක් විදියට ජපනීස් ෆිල්ම්ස් 123කට ආසන්න ප්‍රමාණයක් ගහලා තියෙනවා. ඊට පස්සේ ඉන්දියන් ෆිල්ම්ස් 115ක්, චයිනීස් ෆිල්ම්ස් 66ක්, කොරියන් ෆිල්ම්ස් 39ක්, හොංකොං ෆිල්ම්ස් 20ක්, තායිවාන් 5ක්, යුරෝප් වලින් 108ක්, most probably ජර්මනි වගේ countries, UK 52ක්, USA 49ක්, ඔස්ට්‍රේලියා 24ක් සහ others 165ක්. ඒ කියන්නේ ඩයිවර්සිෆයි වෙලා තියෙන ගොල්ලගේ මාකට් එකක්. ඒතර අපිත් කරන්න ඕන එක පැත්තකින් ෆිල්ම් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ඩයිවර්සිෆයි කරන්න ඕන ෆිල්ම් වලට පමණක් නෙමෙයි අපි ගෙන්න ගන්න ඕන තව ඒ වටත් ගෙන්න ගන්න ඕන මියුසික් වීඩියෝස් වගේ දේවල් වලට. අනිත් පැත්තේ රටවලුත් ඉන්දියා ඉනිෂියල් ස්ටේජ් එකේ ටාගට් කරමු ඒක ඕකේ බට් ඉස්සරහට අපි හිතන්න ඕන තව කන්ට්‍රීස් ෆෝකස් කරන්න නැත්නම් ඉන්දියා අපිත් එක්ක අමනාපයක් ඇති වෙච්ච දවසට ඒ ඉන්ඩස්ට්‍රි එකත් ඉවරයි. ඒ අර ග්‍රැවිටි මෝඩ් එක මාර වටන කෙනෙක්. ඒගොල්ලෝ හරියට කැප්චර් කරගෙන තියෙන මේ මොඩල් එක ඇතුළට ගිහිල්ලා ජපාන් තමයි ඒගොල්ලන්ට ඔය තියෙන ඩිස්ටන්ස් එකයි පොපියුලේෂන් එකයි ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉකොනොමි එකේ සයිස් එක හැමදේත් එක්කම ගහන්න පුළුවන් ළඟම එක කැප්චර් කරන් තියෙනවා චයිනා තායිවාන්. ඒතබ අපිට අපි ලකී නේද කිව්වත් වගේ ඉන්දියාව එතන අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් සහ මේ මැලේසියන් ඉන්ඩස්ට්‍රි එක පටන් ගත්ත යන. අනික ඒ වාසනාවට ඒ ළඟම තියෙන කන්ට්‍රි එක පොපියුලේෂන් උත් වැඩි ළඟ ඩිස්ටන්ස් එකත් අඩුයි සහ ඒකේ තියෙන ඉන්ඩස්ට්‍රි එක වාස්ම ඉන්ඩස්ට්‍රි එකක් නේ. අවුරුද්දට 2000ක් ගහනවා ලැන්ග්වේජස් 20කින් ගහනවා සහ ඩෙස්ටිනේෂන් 65ක මං හිතන්නේ ඒගොල්ලෝ ෆිල්ම් සාමාන්‍යයෙන් ගහනවා.